අද අපිත් එක්ක එකතු වෙන්නේ නායකත්ව හා පෞරුෂ පුහුණු විශේෂඥ ඒ වගේම නීතිඥ වෛද්‍ය කුමාර ඉද්දමල්ලන මහත්මයා ආයිබෝන් සුබෝදෑසනක්. සුබෝදෑසනක් වේවා ජීව ශක්ති දිනයක් වේවා. ඒ වගේම ලැබුවා වූ නව වසර සියලුම දෙනාට කියන්නේ කිරිපැණියෙන් ඉතිරි ඒවා කියන්නේ මම කියන්නේ ජීව ශක්තියෙන් පිරුණු ජයග්‍රාහී නව වසරක් වේවා කියලා. අනිවාර්යයෙන්. දැන් ඔබතුමා අපිට විශේෂයි මොකද මේ අපි ධනාත්මක චින්තනය ගැන පෞරුෂ වර්ධනය ගැන දැන් නිරන්තරයෙන්ම අපිට ඇහෙනවා කතා කරනවා. ඔබ මීට අවුරුදු 40කට විතර කලින් මේ පිළිබඳව කතා කරා පුරෝගාමී වුණා මේ වැඩමුළු සම්බන්ධයෙන්. මේ කතා කරන්න ඕන දෙයක් තමයි අපේ පෞරුෂ වර්ධනය නායකත්වය ඒ වගේම මේ අපි ධනාත්මක චින්තනය කතා බහ කරන්නේ ජීවිතේ සාර්ථක වෙන්න ඕන නිසානේ. ඒ නිසාම දැන් අද අපි කතා කරමු මේ අලුත් අවුරුද්දෙන් පස්සේ දවසේ අද දවසේ ඇයි අද දවසේ විශේෂත්වය සහ අද දවසේ දෙන්න පුළුවන් පණිවිඩය මොකද සමාජයට අපිට? ඉතින් මට පේන වැදගත්ම ප්‍රධාන එක තමයි නැවැත්වීම සහ ආරම්භය කියන එක. අපිට වැඩ කරන යන නවත්තන්න අමතක වෙනවනේ. වාහනයක් වුණා නවත්තන්න නැතුව යනකොට රත් වෙනවනේ. රත් වුණාම එන්ජිම දුර්වල වෙනවා. ඉතින් අලුත් අවුරුද්ද වගේ ක්‍රමයක් හැදිලා තියෙන්නේ නොනගතිය කියලා කාලයක් ඇවිදිලා ලිපත් නිමලා දාලා ආයි අලුතෙන් පත්තු කරලා අලුතෙන් සියල්ල ආරම්භ කරන අවස්ථාවක් නේ. අද දවසේ වැදගත්කම මොකක්ද කියලා දිනුවැව්වොත් උත්තරේ මගේ වැදගත්කම තමයි ඒ නවත්තලා පටන් ගන්න හන්දා කායිකව මානසිකව ආර්ථිකව සමාජීය ආධ්‍යාත්මික වශයෙන් මේ අංශ පහම මම කියන්නේ පස් ඇඟිලි න්‍යාය කියලා. ඇඟිලි පහට දාලා මේ අංශ පහේම අලුත් බවක් ඇති වෙන අවස්ථාවක් තමයි අලුත් අවුරුදු උදාව කියන්නේ. ඉතින් මේ අලුත් අවුරුදු උදාවේදී ඒ අලුත් බව ගැනීම තමයි අපේ තියෙන වගකීම. නැත්නම් වැදගත්කම තියෙන්නේ කාලා බීලා නටලා දඟලලා ඔක්කොම සතුටු වෙන අතරේ මේ මං කියපු කායික මානසික ආර්ථික සමාජික ආධ්‍යාත්මික කියන මේ අංශ පහේම වෙනස ගන්න දැඩි තීරණයක් ගන්න අවස්ථාවක් කරගත්තොත් එතකොට තමයි වැදගත් වෙන්නේ. ඒ තීරණය තමයි මිනිස්සුන්ට එන විදිහට එන විදිහට තමයි මේ ගොඩාක් කරුණු සැකසීලා තියෙන්නේ. ඒ නිසා තමයි අද දවස ගොඩාක් වැදගත් දවසක් වෙන්නේ. තවත් එකක් තමයි මිනිස්සුන්ගේ මනස ගොඩාක් කරුණු වලින් පිරීලා යනකොට මනස පරණ වෙනවා. දැන් යල් පැන ගියක් වගේ දන්නේම නැතු ඔද්දල් වෙනවා. අපි කියනවා ඉංග්‍රීසි භාෂාවේ වචනයක් වශයෙන් ගත්තොත් මොනෝටනි කියලා. ඒකාකාරී බවක් එනවා. දැන් අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට මිනිස්සු ගොඩාක් එකතු වෙලා එකගතු එක්තරා මුදල් ප්‍රමාණයක් වේදම් කරමින් අලුත් ඇඳුම් අරගෙන ඒව ඇඳගෙන ගමේ ගිහිල්ලා අම්මලා තාත්තලා සලකලා උන්චිල්ලා පැදලා විවිධ දේවල් කරලා දැන් මේ ක්‍රියාකාරකම් ටික මතු පිටින් තමයි කරන්නේ. හැබැයි නොදැනුවත්ව අර පරණ වෙමින් ආපු මනසට මොනෝටනි අර ඒකාකාරී වූ මනසට අලුත් බවක් දෙන්න ඒක ගොඩක් උදව් වෙනවා. ඉතින් මනස අලුත් වෙනවා. කිසිම දෙයක් එකම ආකාරයෙන් එකම විදිහට කරගෙන යනවා නම් අපිට අලුත් ප්‍රතිඵලයක් ලබන්න බෑ. අලුත් අවුරුද්දේ අලුත් ප්‍රතිඵලයක් ගන්න එන්නේ ක්‍රියාකාරකම් ටික අපිට ආදි කාලේ නම් මිනිස්සු මොනවා හරි ක්‍රමයකට හොයාගෙන විද්‍යාත්මකව විද්‍යාවෙන් ඔප්පු කරන්නට පෙර මිනිස්සු ඒක ස්වභාවිකව හොයාගෙන එම ක්‍රමවේදයක් ඇති වෙලා තියෙන නිසා තමයි අද දවස ගොඩාක් වටින දවසක් බවට පත් වෙන්නේ අර අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබන දවස. ඉතින් අලුත් වෙලා ඉන්න නැවුම් වෙලා ඉන්න මොහොතක අර කියන සාර්ථකත්වයට යන්න දැඩි උනන්දුවක් තියෙනවානේ. දැන් අද දවසේ වෙනකොට ලොකු උනන්දුවකින් ඉන්නේ. හැබැයි අපි මොකද්ද කරන්න ඕනේ? ඒ උනන්දුව වැඩි කරගන්න, ඒ උනන්දුවෙන් සාර්ථකත්වයට යන්න අපි මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ මොකද්ද? තීරණයක් ගැනීම. දැන් තීරණයක් ගන්න නැතුව අපි කරගෙන ආපු ටික විදිහටම එකපාරට පැන්නොත් අලුත් අවුරුද්දට අර සූර්යයා මීන රාශි මේෂ රාශි මානව කියලා එහෙම මාරු වෙනවා වගේ අපි ඔන්න පරණ අවුරුද්දාව පරණ අවුරුද්දට නෑව අලුත් අවුරුද්දට නෑව අලුත් අවුරුද්ද කිරිබත් කිව්වා කෑවා නෑ දෑ ගෙවල් වලට ගියා දන්නේම නැතුව ඊට පස්සේ ආයෙතර පුරුදු ගොන්නටම යනවා. මං අර උගන්නන පොඩි ෆෝමියුලා එකක් තියෙනවා හුරු සමානයි හරි කියලා. එතකොට හුරු වෙච්ච දේවල් ටික හරි කියලා හිතේ තියාගෙනම කරගෙන යනවා. යනකොට දන්නේම නැතුව අපිට අර ලැබුණු දේවල් ටිකම ලැබීගෙන යනවා. එතකොට මේ ලැබුණු දේවල් තුල අපිට එච්චර ගැළපෙන්නේ නැති අපේ වෙනසක් වෙන්නේ නැති අපිට සතුට ලැබෙන්නේ නැති අපිට අසතුට ගේන අපි එක්ක අසනීප වෙන එහෙම නැත්නම් අපිට කනගාටු ඇති කරන එපා වෙන කලකින සිද්ධි මාලාවකුත් තියෙන ලැබුණු දේවල් වල. ඒ සිද්ධි මාලාව ආවේ අපි හැසිරුණු ආකාරයේ ප්‍රතිඵල වශයෙන්. දැන් අලුත් අවුරුද්ද ලබලා මේ අවස්ථාවේ අපි තීරණයක් ගත්තේ නැති වුණොත් තෝරා බේරාගෙන මට ආපු ප්‍රතිඵල මේ අවුරුද්දේ මෙන්න මේ ටික තමයි. මේ ප්‍රතිඵල ටික
ආවේ මට මෙන්න මේ හේතු ටික නිසා තමයි කියලා ටිකක් හොයා බලා ගත්තේ නැත්නම් තමාව දන්නේම නැතුව ඉබේම වාගේ අර ආපු ක්‍රමයටම යන්න යනවා. එහෙනම් ඒ අවුරුද්දේ අගදිත් ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොටත් අවුරුද්ද එනවා ආයි සමරන්න යනවා. තමාමයි ඒ තිබිච්ච විදිහමයි ගැටලු ටික එකමයි පුරුදු ටික එකමයි ජීවිතේ හොයේ යනවා. ඒ නිසා මං කියන දේ තමයි මේ වගේ සුබ මොහොතක අලුත් ඇඳුම් ඇඳගෙන මේ බලන්න ලස්සනට අඳන් ඉන්නේ. වගේ දැන් ලංකාවේ පිරීලානේ මේ දවස්වල ඇඳුම්. ඉතින් ඕ වගේ ඇඳුම් ඇඳගෙන ලස්සන වෙලා කෑකෝ ගහලා සින්දු කිව්වට මදි. ඒක හරි හොඳයි. ඒක කරන අතරේ හිතාසර ගිහිල්ලා බලන්න මං ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 13 හරි 14 දවස් ඉඳන් හරි අද වෙනකන් කරගෙන කියාගෙන ආපු දේවල් මොනවාද? ඒ දේවල් මන් තබපු ඉලක්ක මොනවාද? ඒ ඉලක්ක වලින් කොච්චර දේවල් ප්‍රමාණයක් ඉටු වුණාද? කොච්චර දේවල් ප්‍රමාණයක් ඉටු වුණේ නැද්ද? ඒ ඉටු උනේ මම මොන විදිහට හැසිරුණු නිසා මොන විදිහට කරපු නිසාද? ඉටු උනේ නැත්තේ මොන විදිහට හැසිරුණු නිසාද? මොන විදිහට නොකර හිටපු නිසාද? ආදි වශයෙන් ප්‍රශ්න කරලා තමාව සැලසුම් සහගතව අලුත් අවුරුද්දට මූණ දෙන කෙනෙක් බවට පත් කිරීමේ වගකීම බාර ගන්නවා. ඒකට මම කියන්නේ සරල වචනෙන් කතා කරොත් තීරණය කියලා. එහෙනම් තීරණයක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ මොහොතේදී මම මේ අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා වැඩි වෙනසක් මා තුළ ඇති කර ගන්නවා. වෙන අවුරුදු වලට වඩා වැඩි වෙනසක් ඇති කර ගැනීමට මං හැසිරුණ ආකාරයේ වෙනස්කම් ගොඩක් කරනවා. ඒ මේවා කියලා ලිඛිත කරනවා. දැන් මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව දිනු ඉලක්ක ලියන්න. දැන් ඔයා සාමාන්‍ය ඉලක්ක ලියනවාද අවුරුද්දක් ලබන වෙලාවට? ඔව් අනිවාර්යයෙන්. පොතක් එමෙරෙන් ලියනවානේ. අන්න ඒක මමත් කරන අවුරුදු ගානක් තිස්සේ ඉඳලා. හැබැයි සමහර අවුරුදු වල අපිට පොඩි සිද්ධි නිසා කලකිරෙන අවස්ථා වෙනවනේ. ඒ ඉලක්ක ලියන්නත් ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ කියලා අතහැරලා දානවා. ඒ අවුරුදු වල සාර්ථකත්වයයි අවුරුද්ද ලබනකොට පොතක් අරගෙන ඔය මං කියපු විදිහට විග්‍රහ කරලා ලියලා සැලසුම් කරපු අවුරුදු වලයි මගේ ප්‍රතිඵලය සම්පූර්ණ ආත්මසින් වෙනස් වෙනවා. එහෙනම් ගොඩක් අය එහෙම කරනවා. ජනවාරි 1 වෙනිදා දින පොතක් අරන් සතියක් දෙකක් ප්ලෑන් කරලා කරන අයත් ඉන්නවා. දිගටම ප්ලෑන් කරන අයත් ඉන්නවා. කිසිම ප්ලෑන් එකක් නැතුව යන අයත් ඉන්නවා. ඉතින් මේ වර්ග තුනක මිනිස්සු. ඒ නිසා මේ අවස්ථාවේ මතක් කළ යුතු ප්‍රධාන දේ තමයි පෞරුෂත්ව පුහුණුව ගැන කතා කරද්දී මම උගන්වනවා ජීවිතයේ සියලු පරීක්ෂණ සමත් වීමට හොඳම සහතිකේ පෞරුෂත්වයයි කියලා. අපි පෞරුෂත්ව පුහුණුව වැඩමුළු ක්‍රමේ මුල් කාලේ ආරම්භ කරද්දී මම ඕක ලිව්වේ. එදා ඉඳන් අද වෙනකම් ඕක උගන්වනවා. දවස් ගණන් දැන් ඒක ඉගෙනගෙන තියෙනවා. මොකක්ද එයින් අදහස් කරන්නේ? මේ අවුරුදු පාස් කර නටලා දඟලලා යන ගමනේදී අපිට විභාග කර පාස් වී සහතික කරන් යන ගමනේදී ඒ සියලු සහතික වලට වඩා වැදගත්ම සාධකය තමයි අපේ පෞරුෂත්වයේ දවසෙන් දවස සංවර්ධනය කරමින් යන්න ඕන කියලා. එහෙනම් මේ වගේ සංදිස්ථානවලදී අවුරුද්ද කියන්නේ සංදිස්ථානයක්නේ. සංදිස්ථානවලදී අනිවාර්යෙන් පොඩක් සැලසුම් කරලා ලියලා කියලා වැඩ කරලා සලස්මක් කරලා ගියොත් අවුරුද්ද සෑහෙන ජයග්‍රාහීමකට ගෙනියන්න පුළුවන් වෙනවා.